හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් මං පිළිගන්නවා. අද මම අරගෙන ආවේ වෙනස්ම විදිය ව්ලොග් එකක්. ඒ කියන්නේ අද මගේ ජීවිතයේ ඇතුලේ මම ගොඩාක්ම විශ්වාස කරන දෙයක් සහ මට හොඳ ප්‍රතිඵල ලැබිච්ච දෙයක් තමයි මම අද අරගෙන ඉන්නේ. ඉතින් බෞද්ධයෝ විදිහට ඉපදිච්ච අපි පොඩි කාලේ ඉඳන්ම ගෙදරක සාමාන්‍යයෙන් බුදු පහනක් පත්තු කරනවනේ. ඉතින් ඒ අපි මොකක් හරි සුබ වැඩකට යන්න කලින් ගොඩාක් වෙලාවට බුදුන් වැඳලානේ යන්නේ. අපේ ගෙදරත් බුදුහාමුදුරුවන්ට වගේම තථාගත බුදුරජාණන් වහන්සේට වගේම රාහුල මාතා යශෝදරා මහරහතරින් වහන්සේටත් පහනක් දැල්වනවා. ඉතින් මම අද හිතුවා ඒ ගැන ටිකක් කතා කරන්න. අපේ ගෙදර සාමාන්‍යයෙන් උදේට පහන තියන්නේ තාත්තා වැඩට යන්න කලින් එයා පහන තියලා තමයි යන්නේ. ඉතින් මෑත කාලේදී මම මෑත කිව්වට 2023 වගේ මට මතක විදිහට මම බලපු එක්තරා YouTube වීඩියෝවක් නිසා ඒ කියන්නේ ඒක වීඩියෝවක් කිව්වට ඒක බණ මම සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳන්ම බණ අහන්න ගොඩාක් කැමති කෙනෙක්. ඉතින් මම ඒ වගේ O level ලියලා ගෙදර ඉන්න කාලෙක අහම්බෙන් ෆෝන් එකකින් වීඩියෝ එකක් දැකලා මම ඒ බණ අහන්න පටන් ගත්තා. ඒක රාහුල මාතා යශෝදරාවන් ගැන කරපු දේශනාවක්. ඉතින් එතනදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියනවා අපිට යශෝදරා මහරහතරින් වහන්සේට වන්දනා කරන්න ඕන විදිහ ගැන. මට එදා ආසාවක් ඇති වුණා අපේ ගෙදරත් යශෝදරා මහරහතරින් වහන්සේට පහනක් දැල්ලුවොත් හොඳයි කියලා. ඉතින් මම මේ යෝජනාව අපේ අම්මටත් අරගෙන ගිහිල්ලා කොහොම හරි අපේ ගෙදරත් යශෝදරා මහරහතරින් වහන්සේට පහන තියන්න පටන් ගත්තා. එදා ඉඳලා හැමදාම උදේටයි හවසටයි අපි බුදුරජාණන් වහන්සේට වගේම යශෝදරා මහරහතරින් වහන්සේටත් පහන දැල්වන්න පටන් ගත්තා. ගෑනු ළමයෙක් විදියට මගේ ජීවිතේ ඇතුලේ ගොඩාක් හාස්කම් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට සමහර අවස්ථාවලදී එක එක මිනිස්සු මුණ ගැහෙනවා. ඒ කියන්නේ අපේ ජීවිත ඇතුලේ අපිත් එක්ක අපේ ජීවිත සෙල්ලමට ගන්න මිනිස්සු, අපෙන් ප්‍රයෝජන අරගෙන අපිව අතහරින මිනිස්සු අපිට හම්බෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් අපිව ඈත් කරලා යහපත් ගුණගරුක සත්පුරුෂ මිනිසුන් අපිට මුණගස්වන්න මේ උතුම් මහරහතරින් වහන්සේගේ ආනුභාවය බලපානවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ගෑනු ළමයෙක් විදිහට ජීවත් වෙන අපි යශෝදරා මහරහතරින් වහන්සේගේ උතුම් වූ ගුණ ආදර්ශයට අරගෙන අපේ ජීවිතත් සාර්ථක කරගන්න ඕනේ. ගැහැණු ළමයෙක් විදිහට ජීවත් වෙනකොට අපි සමාජයේ විවිධ තෝරා ගැනීම් කරනකොට හරිම පරිස්සමට තෝරගන්න ඕනේ. ඒ වගේම අපේ ජීවිතය ඇතුලේ අපි ගන්න තීරණ හරිම පැහැදිලිව විශ්වාසයෙන් ගන්න ඕනේ. ඒ තීරණ වලින් අපේ ජීවිතයට කුමක් හෝ යමක් සිද්ධ වෙනවා නම්, කරදරයක් බාධාවක් සිද්ධ වෙනවා නම් මම හිතනවා අනිවාර්යෙන් ඒ තීරණයෙන් අපිව ඈත් කරන්න මේ යශෝදරා මහරහතරින් වහන්සේට පහන දැල්වලා වන්දනාමාන කරන එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. හවසට අපේ ගෙදර ගොඩාක් පහන දැල්වන්නේ අපේ අම්මා. ඉතින් මම ගොඩක්ම උදේට සහ හවසට එයාලා පහන පත්තු කරාට පස්සේ මම ගිහින් මගේ වන්දනාමාන කටයුතු කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට උදේට අඹ පානය පූජා කරනවා යශෝදරා මහරහතරින් වහන්සේට. බුදුරජාණන් වහන්සේට උදේ අපේ අම්මා උදේ පාන්දර හදන ආහාර වලින් නොයිදුල් කොටස තමයි පූජා කරන්නේ. ඊට පස්සේ සමහර දවස්වලට කිරි ආහාර පූජා කිරීමක් කරනවා. හවසට බුදුරජාණන් වහන්සේටත් යශෝදරා මහරහතරින් වහන්සේටත් ගිලන්පස බෙහෙත් ආදිය පූජා කරලා වන්දනාමාන කරනවා. ඉතින් එදා ඉඳලා අපේ ජීවිතවලට
කිසිම කරදරයක් මම නම් හිතන්නේ නැහැ ඇවිල්ලා තියෙනවා කියලා. එහෙම කරදරයක් බාධාවක් ආවත් ඒ දේවල් වලින් ගැලවෙන්න මාර්ගය අපිට පෙන්වලා දීලා තියෙනවා. දහසකුත් පව් කාන්තාවක්ගේ නැති වෙලා යනවා මේ යශෝදරා මහරහතන් වහන්සේට වන්දනා කිරීම තුලින්. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාලටත් පුළුවන් ඔයාලා එහෙම වන්දනා කරන්නේ නැත්නම් අද ඉඳලා පටන් ගන්න ගෙදර පුංචි ඉඩක පිරිසිදු පුංචි ස්ථානයක වන්දනාමාන කරන්න පටන් ගන්න. ඔයාලගේ ජීවිතත් හරිම ලස්සනට සාර්ථකව වෙනස් වෙයි. ඉතින් මගේ වීඩියෝ එක බලපු අය හැමෝටම ගොඩාක් ස්තුතියි. මම තවත් ඉස්සරහට මේ ගැන දීර්ඝ වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම.